අපිව භාගයට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳටම දන්න කවුරුවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාවත් අපිට ගහන්නේ නැහැ. භාගයට සෙට්ලා ඉන්න භාගය අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාවලම එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුම. හේතුව ගල් ගහන පුළුවන් තරම් පාදක තියලා බලනවා වට්ටන්න. ඒක තමයි හේතුව. එහෙම පිහියෙන් අයිනවා වගේ කියන වචනය පවා අපේ ගමනට බාධා කරනවා. අපිව කොට හිතනවා. අන්න ඒක තමයි නොකරන්නේ. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරනවා. ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ මේ ගහන ගල් ආයෙත් භාග්‍ය මිනිස්සුන්ට ඔයාලා වටන්න ගහන ගල් ආයෙත් වැටෙන්නේ. පිටතින් නිහඬවම ඉන්නේ ඇතුළාන්තේ මහා ලොකු යුද්ධවලින් මිනිස්සු. පිටින් බලන මිනිස්සුන්ට ලේබල් අලවත් කලින් එයාගේ ඇතුළාන්තයේ ජීවිත කතාව පුළුවන් නම් හිත ඇතුලේ තනියම යුද්ධයක් තියාගෙන ජීවත් වෙන්න කියනවා. ඔයාට තේරෙන්නේ. එහෙම මිනිස්සෙගේ ජීවිත කතාවක් අහලා බලන්න ඒකම ඇති එයාට සැනසීම. මේ වෙලාවෙම උත්සාහ කරන්න ලොකු ටාගට් එකක්. ඉතින් Tamanට යා හැකි මට්ටමේ ටාගට් එකක් කියලා තේරුම් අරගන්න. ඒ වුණාට මං කියන්නේ ටාගට් එක මෙච්චරයි කියලා නෑ. ලොකු ටාගට්ස් වලට යන්න පුළුවන්. හැබැයි මුලින්ම ඒ ටාගට්ස් වලට තියද්දි පොඩි ටාගට්ස් වලින් ඉස්සරහට යන්න. මේ අවුරුද්දක් දැන් ලැබුවා. ටික දවසක් ගෙවිලා ගිහිල්ලා. මේ අවුරුද්දේ මොකක් හරි ටාගට් එකක් තියාගන්න. මම මෙතෙන්ට මෙහෙම යනවා.